තමයි කොහොමද ඔයාලට සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න මම අද ඔය ඉන්නකොට මගේ ගෑස් එක ඉවරුණා. අයියෝ ඉතින් දැන් මොකද කරන්නේ? දැන් උයන්නත් ඕනේ කොහොම හරි. එපා වෙනවා. දැන් දැල්ලිපේ තමයි උයන්න වෙන්නේ. අද දකින්නකොට චුට්ටක් පරක් වුණා. මොකද මේ දවස්වල නිවාඩු මාසින්ද ටිකක් පරක් කියලා නැගිටින්නේ. ඉතින් දැන් කොහොම හරි ඉතින් උයා ගන්න ඕනේ. දරත් නැහැ මොනා කරන්නද මන්දා. යමුකෝ බලන්න. තාමත් මාව බලන්න සබස්ක්‍රයිබ් කරන්න නැතුව නම් මාව සබස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මටත් නිකන් මොකද්ද වගේ වෙනදා වෙන විදිහේ වීඩියෝ වල නෙගන්නේ මොන හරි කියලා දෙන දෙයක්. දැන් දවස් දෙකකට පස්සේ මේ වීඩියෝ එක කරන්නේ. චුට්ටක් හනිපක් මදි. වීඩියෝ එකක් කරගන්න බැරුණා. ඉතින් වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. හොඳයි කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මගේ රත්තරන් යාළුවනේ ඔන්න මම ඔය ඉන්නකොට මගේ ගෑස් එක ඉවර වුණා. අයියෝ ඉතින් දැන් මොකද කරන්නේ? දැන් මෙන්න මේ විදිහට මං එළියෙන් ලිපක් හදාගෙන තියෙනවා. ඉතින් ඒකේ තමයි දැන් උයා ගන්න හදන්න. ඉස්සෙල්ලාම ලිප අවුල ගන්න ඕනේ. ලිප අවුල එක තමයි එපාම වෙන වැඩේ. මං ආසම නැති වැඩේ ලිප අවුල. ඒ වුණාට ඉතින් උයන්නත් ඕනේ. මාර්ගේමත් දීලා අන්න අවුල ගත්තා. ඉතින් දර ලිපේ වෙන කෑම මාර රසයි. දැන් ඉතින් මේක බාගෙට ඉදලා තියෙන්නේ. ඒ හින්දා දැන් අර ලිපේ තියලා මං උයා ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් දර ටිකක් කපා ගන්න ඕනේ මොනවා කරන්නද. අපිට ඉතින් හොඳ දර නෑ මේ පැත්තේ. අපි දදුරේ ජලාශේ මේ පැත්තේ ඉන්නේ. අපිට මෙහි පොල් තියෙනවා. ඉතින් ඒ වගේ පොල් ගස්වල පොල් පිටි ඒවා තමයි අපි ලිපට දාන්නේ. ගෑස් එක තියෙනවා නම් ගෑස් එකේ තමයි උයන්නේ. ඉතින් එපා වෙනවා දර කපන්න ගියාම වෙලාවකුත් නෑ. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. දර ටික කපා ගන්නවා දැන්. ඔන්න ඔය විදිහට මම කපා ගත්තා. ඉතින් යාළුවනේ ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද ඔයාලා වැඩ කරගත්තේ කියලා බලන්න. ඔන්න යාළුවනේ පේනවනේ අපිට පට්ටවුවයි මේ දවස්වල මේ පැත්තේ හරි රස්නේ. ඒත් ඉතින් තාම වතුර වලින් නම් අඩුවක් වෙලා නැහැ. මොකද අපි ඉන්නේ දදුරෝයේ ජලාශයාවට කියලා මම ඔයාලට කියවනේ. ඉතින් ඔයාලා මෙහෙ බලන්න ආවොත් අපේ ගෙදරත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මාවත් මතක තියාගන්න. දැන් අද වැඩ ගොඩාක් තියෙනවා. දැන් යන්න ඕනේ. දැන් චූටිය පන්ති එක්කගෙන යන්න ඕනේ. 11 මාට යාට පන්තියක් තියෙනවා. ලොකු උදේ 8ට ගියා. දැන් එයාව ගන්න හන්දියට යන්න ඕනේ. ඔන්න ඔහමයි අද ඉතින් වැඩ ටික වෙන්නේ. ආයි තව දෙයක්. මම ඔයාලට ජලාශයට ගිහිල්ලා වීඩියෝ එකක් අරගෙන එන්න. මේ වීඩියෝ එක කොහමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මගේ මේ වගේ වීඩියෝස් වලටද කැමති? එහෙම නැත්නම් මම අර දෙයක් කියලා දෙන ඒ වගේ එහෙම වීඩියෝ වලටද කැමති? මට කෝකද හොඳ කියලා හිතා ගන්න බෑ. ඔයාලට හොඳ මොකක්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මට දිගටම පුළුවන් ඒ වගේ වීඩියෝස් අරගෙන එන්න. යාළුවනේ අතට ගිහින් එන්නම්. බයි. දුස්සන්නයි. අරස්සමට ඉන්න. ඊළඟ වීඩියෝ එක ඊට වඩා වෙනස් එකක් ඕනද මේ වගේ විදිහේ වීඩියෝ එකක් වලද මේක මගේ විදිය. අරක ඉතින් මෙහෙමයි. මම දැන් දෙයක් කියලා දෙනකොට ඒකට එම වෙලා ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මේක මම සාමාන්‍ය ජීවත් වෙන විදිය. කෑ ගහලා දඟලලා කරලා එහෙම ඉන්න චරිතයක් මම. ඉතින් ඔයාලා කොහොමද කැමති මොන වගේ වීඩියෝස් වලටද කැමති කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මාව තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. ආදරේ. ගිහින් එන්න. බුදු සරණයි.